තාම හරියටම ඇවිල්ලා නැති හැබැයි රිසර්ව් කරන්න පුළුවන් WhatsApp එකේ ආව අලුත්ම ෆීචර් එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අප්ඩේට් එකත් එක්ක අලුතෙන්ම අපිට විවිධ ෆීචර්ස් ඇවිල්ලා තියෙනවා. කලින් සබ්ස්ක්‍රිප්ෂන්ස් ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් මීට අමතරව හැමෝම කතා කරන මේ දවස්වල ඇවිල්ලා තියෙනවා යූසර් නේම් කියන එක. ඒ කියන්නේ අපි Facebook වල වගේ ගිහලා තව කෙනෙක්ගේ නමක් සර්ච් කරනවනේ. අන්න ඒ වගේ අපිට පුළුවන් දැන් WhatsApp වලත් අපේ නම්බර් එක නොදී ඒ යූසර් නේම් එක දීලා. ඒ කියන්නේ අපේ නම්බර් එක නම්බර් එකේ ආරක්ෂාව පවතිනවා. ඒතකොට නම්බර් එක කාටවත් දෙන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ නම්බර් එක නොදී අපිට පුළුවන් අපේ ඒ යූසර් නේම් එක අපි මොකක් හරි හිතමු හිතන්නකෝ මගේ channel එක xmax ටර්න් කියලා ඉතින් මම WhatsApp එකක් තියෙනවා මගේ ඒ xmax කියන මට පුළුවන් යූසර් නේම් එකක් දෙන්න. එතකොට xmax කියන එකෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන් අනිත් අය. ඉතින් මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි public තියෙන එක. අනිත් එක private තියෙන එක. ඉතින් අපි මුලින්ම මේ settings වලට ගිහිල්ලා ඒවයිත් වෙනස බලමු. මෙන්න මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ more option කියලා. අනේ more options වලට ගියාට පස්සේ ඔයාලට settings කියලා තියෙනවා. ඒ settings click කරාට පස්සේ ඉතින් මෙතනදී ඔයාලට යන්න ඕන account. මොකද account එකක් අපේ account එකේ details නේ මෙතන update කරන්නේ. අන්න ඒ නිසා අපි account කියන එක click කරනවා. මෙන්න මේ account කියන එක click කරාට පස්සේ ඔයාලා මෙහෙම your account කියන තැන මෙන්න මේ user name කියලා තියෙනවා. ඉතින් ඔයාගේ මෙන්න මේ user name කියන එක click කරාට පස්සේ මෙන්න මෙතන reserve user name කියලා තියෙනවා. user names are coming soon. ඉතින් මේක ළඟදී මේවි ඔයාට රිසර්ව් කරගන්න තමයි දැනට පුළුවන්. ඒ කියන්නේ user name එකක් දෙන්න. එතකොට මේක ඉදිරියේදී ඒක එයාලගේ මොන හරි rules regulations මොන හරි දාලා නීති මොන හරි ඒ වගේ දේවල් ඇතිනේ. ඒ වගේ දේවල් එයාලා ඒක production එකට දානකොට ඔයාලට මේක ඉදිරියේදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි create user name කියලා අපිට manual type කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි use Instagram username. එතකොට ඔයා Instagram පාවිච්චි කරනවනේ Instagram එකේ අපි කාට හරි share කරනවා කියලා හිතමු. අන්න ඒ share කරනකොට ඔයාගේ එතන තියෙනවා add කියලා ගහලා හිතන්න ඔය xmax turn ඒ වගේ මොකක් හරි නමක් ඒ කියන්නේ Instagram එකේ usersලා හොයන්න අපිට පුළුවන් පහසුවෙන් ඒ username එක හොයන්න. ඒ වගේම Facebook username. Facebook එකේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් ඔයාලා set එක තියෙනවනේ ඒකේ username එකක් වැටෙනවා. ඉතින් මෙන්න මේ වගේ කැමති නම් ඔයාලට use Instagram username use Facebook username කියලා තියෙනවා. මෙතනදී මෙහෙම පෙන්නන්නේ මම දැනටමත් අනිත් account එකෙන් මේක log කරලා තියෙන නිසා. නැත්තම් ඔයාලට කෙලින්ම බලා ගන්න පුළුවන් මෙතන Instagram එකේ account ID එකයි Facebook account එකේ username ID එකයි. ඉතින් මේ දෙකෙන් කැමති එකක් ඔයාලට තෝරගන්නත් පුළුවන්. ඒකේ username එක ඔයාලට දිග වැඩි නම් නැත්තම් numbers වගේ දීලා ඇවිල්ලා තියෙනවා නම් ඒක කරදරයක් නම් ඔයාලටම create username එකක් manual create කරගන්න පුළුවන්. මෙන්න මේ create username කියන එක. ඉතින් මම දැනට ඔයාලට එකක් දාලා පෙන්නන්න xmax turn කියලා වගේ. හරිද? එතකොට this username is available. එතකොට ඒ කියන්නේ මේක තව කවුරුවත් පාවිච්චි කරලා නැහැ. මේක තව කවුරුත් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලට මෙතනදී ඒක සේව් කරන්න දෙන්න. ඉතින් තමන්නකෝ අපි යලමු ප්‍රසිද්ධ කවුරු හරි. මේ බලන්න දැන් මෙතන ඔයාලා රොනාල්ඩෝ කියලා ගැහුවා. එතකොට this username is not available. ඒ කියන්නේ තව කවුරු හරි කෙනෙක් ඒක යූස් කරනවා. විශේෂයෙන්ම ওই සෙලිබ්‍රිටිලා මේ වගේ ෆුට්බෝල් ප්ලේයර්ස්ලා ක්‍රිකටර්ස්ලා වගේ කට්ටියගේ ඒ කියන්නේ යූසර් නේම් අරගෙනනේ ඒ කියන්නේ රිසර්ව් කලින් මේවා. ඒ නිසා ඒව පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔයාගේම දෙයක් ඔයා මොකක් හරි මම අර කලින් දුන්නා වගේ මෙහෙම දීලා සේව් කරගන්න පුළුවන්. සේව් කරාට පස්සේ you are reserved. ඒ කියන්නේ මම මෙන්න මේ යූසර් නේම් එක මම රිසර්ව් කරනවා. ඉතින් මේක පාවිච්චි කරන. ඒ කියන්නේ මේකේ WhatsApp එකේ අප්ඩේට් එකක් එන කාලෙදි ඔයාලට මේක මෙන්න මේ යූසර් නේම් එක තව කෙනෙක්ට යවලා ඔයාලට පුළුවන් නම්බර් එක නොදී එයාලට ඔයාව contact කරගන්න. ඊට පස්සේ done දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් contact me by username. අන්න එතනදී මෙතන මෙන්න මේ දැන් මෙතන මේ contact me by username. ඔයාලට කිව්වනේ දෙකක් public තියෙනවා අනිත් එක private තියෙනවා කියලා වගේ. ඒ කියන්නේ තව කවුරු හරි ඔයාලට username එකෙන් contact කරගන්න පුළුවන් විදි. ඒ කියන්නේ everyone කියන්නේ එනම කෙනෙක්ට ඔයාලට මේ username එක කියන්නේ කවුරු හරි guess කරලා username එක ගැහුවා ඒ කෙනාට ඔයාලට message කරන්න පුළුවන්. ඒක හරියට තව ඕනම කෙනෙක්ට WhatsApp number එක හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඔයාලට මේ message කරන්න පුළුවන්. ආන්නේ විදිහ තමයි everyone කියන්නේ. හැබැයි මේ people who know my key කියලා තියෙනවා. එතකොට මෙන්න මේ key එකක් තියෙනවනේ. මෙතන. ඉතින් එයාලා මෙතනදී වැඩිපුර security එකක් දීලා තිනවා මෙන්න මේ key එකක් තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ අපි බෝඩිමක් තියෙනවා කියලා. ඒ බෝඩිමට ඔයාගේ දෙන්නෙක් විතර ඉන්නවා ඒ බෝඩි. එතකොට අනිත් කෙනා ගාවත් ඒ කී එක තියෙනවා මගේ ගාවත් කී. එතකොට අපි දෙන්නටම
ඒ බෝඩින් එකට යන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ කී එක තිබ්බොත් විතරයි එයාලට ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මෙතනින් ඔය කියන වැරදිලා හරි වාට කී එක වෙනස් කරගන්න ඕන මෙන්න මේ get different කී එක දෙන්න තියෙනවා. එතකොට ඒ කී එක අලුත් වෙනවා. ඉතින් මේ වගේ save key කියලා දීලා අපිට එතනින් back වෙන්න පුළුවන්. එතකොට මේ username මේ user key එකයි මේ කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන යටින් කියලාම තියෙනවා contacts people who knows your phone number and people you are already talking to will not need you. ඒ කියන්නේ ඔයා දැනටම පාවිච්චි කරන දැනටම ඔයත් එක්ක chat කරන කෙනෙක්ට හරි නැත්නම් ඔයාගේ number එක තියෙන කෙනෙක්ට මේක මෙන්න මේ user key එක අදාළ වෙන්නේ නැහැ. යාලට ඒ විදියට කරන් යන්න පුළුවන්. ඒ කියන්නේ දැනට අපි chat කරන අයත් එක්ක මේකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉදිරියේදී ඔයාලට අලුත් අයත් එක්ක මුණ ගැහෙද්දි මෙන්න මේ username එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම key එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන දැනට everyone කියලා දාලා තියෙනවා. එතකොට මෙතන remove වෙනවා. Are you sure want to remove your username and key කියන්නේ. මොකද අපි කියන්නේ දැනටම key එක generate කරා. ඉතින් මම එහෙම නැතුව මෙතන everyone දෙනවා. හරි. දැන් එතන everyone වුණාට පස්සේ ඔයාලට මේ දේව බලා ගන්න පුළුවන්. ආයෙ මෙතන edit කරන්න ඕන නම් ඔයාගේ username එක මෙතනදී change username දෙන්න පුළුවන්. change username දුන්න ගමන් මෙතනට ආයෙ එනවා. එතකොට ඔයන්න username එක වෙනස් කරලා save කරන්න තියෙන්නේ. නැත්නම් ඔයාලා username එක delete කරන්න ඕන. සරලවම delete username. එතකොට යාළගෙන් පැත්තෙන් ඒක delete කරලා මෙතනට එනවා. ඉතින් මේක ඔයාලට පෙන්වන්න නැත්නම් දැනට ඔයාලට කරන්න තියෙන්නේ සරලවම Play Store එකට ගියා. WhatsApp ගියා. මෙතන update කියලා තියෙනවනම් ඔයා ඒක update කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙහෙමත් නැතුව WhatsApp update කරන්න පුළුවන් manage app devices. ඊට පස්සේ මෙතන see details මෙතන තියෙනවා ඔයාලට පෙන්වන applications. ඉතින් ඔයාලට ඒ application එකට WhatsApp තියෙනවනම්